සුජාතා ධර්මවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට මගේ කුළු වේදිකේ පළ කරනත් එක්කම මම සතුටටපත් වෙනවා අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ ඕනෑම තැනක ජීවත් වුණත් රට වෙනුවෙන් අද වාගේ සිකුරාදා දවසක කාර්යබහුල දවසක මේ කාලය අරගෙන රටේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මම හිතන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමකට LED සංවිධානය දශක 3ක් පුරාවට මේ රටේ ජනතාවට අපේ රටේ ජනතාවට හානියක් කරපු ඔබ තමුන්නාන්සලා බොහෝ දෙනෙක් මම හිතන්නේ විදේශගත වෙලා අද මේ වගේ ජීවත් වෙන්නේ ඒ හානිය නිසා ඔබ තමුන්නාන්සලාට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා තියෙන නිසා ඒ හේතු නිසා තමයි අද රටට මේ වාගේ ජීවත් වෙන්න සිදුලා තියෙන්නේ එවැනි ප්‍රශ්න තියෙද්දි මේ දශක 3ක් පුරාවට ලංකාවට පීඩාවක් ගෙන දීපු කුරුරුම ත්‍රස්තවාදී කණ්ඩායම අපේ රටේ තුරුදු කරන්න සමත් වෙච්ච මේ තන්නේ ලෝකයේ පිළිගත් ආකාරයෙන් විශිෂ්ටත ජෙනරාල්වරයා අමුදාපතිවරයා හැටියට නිකුණ වත්මන් රජයේ විශිෂ්ට රාජ්‍යමන්ත්‍රී මැතිතුමාව දේශපාලනික වශයෙන් දේශපාලනික හේතු මත අද මේ වෙනකොට කරලා තියෙන එක ඉතාම පැහැදිලිව දන්නවා. ඒ එක්කම මම කිව යුතුයි අධිකරණය ගන්න තීන්දුවකට අපි සියලු දෙනාම වගකීම් පුරවැසියන් හැටියට අපි හිතනවාවත් එක්කම අධිකරණයෙන් වරදපත් පැටවුවත් වරදකරුවෙකුට පත් කරත් සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට යුතුකමක් තියෙනවා අපේ භූමිය ජයග්‍රහණය කළ දීපු ඒ විශිෂ්ටතම අභීත රණවිරුවන්ගෙන් රණවිරුවව ආරක්ෂා කර ගැනීමට ඔහුට සමාව දීමේ වගකීම අප සතුයි. ඒ සමාව දීමේ හැකියාව තියෙන වත්මන් ජනාධිපතිගේ ඒ වත්මන් ජනාධිපතිවරයාට මේ භූමිය දිනාගෙන තුමට අද ජනාධිපති ධූරයේ දීමට අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරපු පුද්ගලයාට සමාව දෙන්න බැරි නම් මේ මාසෙ වෙනකොට ජනාධිපතිතුමාම දහස් ගණනක් පිරකරුවන්ව නිදහස් කරා. එහෙමනම් මම හිතන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රතිවේදීත්වය පළ කරමින් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ මතය තමයි ජෙනරල් සරත් ෆොන්සේකා නැමැති ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයාණන් වන ඒ අභීත රණවිරුවව නිදහස් කළ යුතුයි. ඔහුට ගෞරවයෙන් යුක්ත ජීවත් වීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළ යුතුයි කියන්නේ. එහෙම මතයක් ගොඩනැගෙද්දි ඒ වගේම ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඒ මතයම දරද්දි ආණ්ඩුව මේකට එරෙහිව මේක දැක්කේ නැති ආකාරයෙන් තවත් මෙතුමාට චෝදනා ගෙනමින් මෙතුමාව අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් කරමින් මෙතුමාට එතුමාගේ වරප්‍රසාදයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් බව අහෝසි කිරීමට දැක් කරන මේ අවස්ථාවේදී ඉතාමත් පැහැදිලි වෙන දෙයක් තමයි මේ ජනමතය හරහා වත්මන් ආණ්ඩුවට වැඩි දුරක් යන්න බැරි වෙනවා. ඒකාධිපති ධූරයෙන් යුක්තව 18 වෙනි සංශෝධනය හරහා සමාජයේ බලය පමණක් රැක ගැනීමට 18 වෙනි සංශෝධනය කියන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ හිතෙන් අපේ අභීත රණවිරුවන් දිනාගත්ත භූමියේ ජයග්‍රහණය කරපු අවස්ථාවේදී ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තියෙන අවස්ථාවකදී උනෙන් මේක බලයක් වෙන ජනාධිපතිවරයෙකුට අපේ රටේ විවස්ථාව වෙනස් කරලා සියලු ජාතීන් සමගින් ජීවත් වෙන්න පුළුවන් කරන පරිසරයක් නිර්මාණය කර දෙමින් අපේ රටේ ආර්ථික ශක්තිමත් කිරීමට ජන ජීවිත සංවර්ධනය කිරීමට පරිසරයක් නිර්මාණය කර දීමට අවශ්‍ය කරන සෞරණමය අවස්ථාව තිබෙද්දී ඒකෙන් විවස්ථාව වෙනස් කරන්නේ නැතුව තමා පමණ සමාජයේ ඒකාධිපති ධූරයක් හරහා සමාජයේ බලය ආරක්ෂා කර ගැනීමට 18 වෙනි සංශෝධනය වැනි පැලැස්තර දැමීමක් සංශෝධනයට ගෙනෙමින් ඒ විතරක් නෙමෙයි 18 වෙනි සංශෝධනය හරහා එතුමාගේ දූර කාලය පමණක් දික් කිරීම විතරක් නෙමෙයි සිදුවුනේ ඉතාමත්ම භයංකර ලෙස 17 වෙනි සංශෝධනය අත උත්සව පුද්ගලෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ 17 වෙනි සංශෝධන නිර්මාණය වුණේ රටේ යහපාලනය කොමිසම් සභා 7ක් හරහා යටේ යහපාලනය ස්වාධීන කොමිසම් හරහා රටේ යහපාලනය තුලින් රට සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන පරිසර නිර්මාණය කිරීමට ඒකත් අහෝසි කරමින් ඒකාධිපති ධූරය කරා යන මේ අවස්ථාවේදී ඒ ඒකාධිපති ධූරයට එරෙහිව මුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාව අද මේ වෙනකොට නැගින අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රබලම ප්‍රශ්නයක් කියලා තියෙන්නේ අපේ අදවත් වලට කනගාටුදායක තත්ත්වයක් බඩපත් වෙලා තියෙන්නේ අපේ භූමිය ජයග්‍රහණය කළ දීපු ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමත් එතුමාව හිර කරමින් සැබවින්ම කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික රණවිරුවන්ට මේ යුද්ධය ජයග්‍රහණය කිරීමට ජීවිත පරදුවර තියලා අත්පා අහිමි කරගෙන ඒ ක්‍රියාවලියට සහභාගී වෙච්ච සමස්ත ශ්‍රී ලාංකික රණවිරුවන්ට කරන අගෞරවයක් හැටියට මම පෞද්ගලිකව දකින්නේ මා එක්කම අපේ පක්ෂයේ වත්මන් නායකයා ඇතුළු පක්ෂය වාගේම විපක්ෂ අනිකුත් පක්ෂත් ඒ එක්කම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ මතයක් ශ්‍රී
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකගේ මතයක් ජනරල් සරත් වංශක මැතිතුමාව වහාම නිදහස් කරනවා. මම හිතන්නේ මේ නිදහස එතුමාට අපි ලබා දිය යුතු දෙයක්. ඒක අපේ වගකීම ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට මේ භූමියට මෙච්චර මම හිතන්නේ සේවාවක් කරපු කෙනෙක් මේ මෑතකදී නැති තරමට බොහෝ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. එතුමාට මේ ශ්‍රේෂ්ඨත්වය ගරුත්වයෙන් යුක්තව ඉදිරි වසර ගණනාව ජීවත් වීමට අවශ්‍ය කරන පරිසර නිර්මාණය කර දීමට ඔබ තමුන්නාන්සලා අද මෙතන සියලු කැපවීම් කරමින් පැමිණි සිටීම ගැන නිර්භය මෙතනට පැමිණීම සම්බන්ධයෙන් මගේ කෘතවේදී ශ්‍රී ලාංකික දේශපාලක ප්‍රතිපත්තියට නැවත වාරයක් මම මේක ඉල්ලීමක් ඉල්ලන්න කැමතියි. අද වර්තමාන රජයේ විසින් රට ගෙන යන අත බැලුවොත් ඉතාමත්ම සෝචනීය තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතාමත්ම භයංකර තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. අපේ රටේ ඔබ තමුන්නාන්සලාගේ නෑදෑය දෙමිතුරන් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ජීවත් වෙන රටේ ජනතාව ඊළඟ අවුරුදු 2025ට මගේ දරුවන්ගේ දරුවන්ු නායකරුවන් බවට පත් කරලා රට ඉතාමත්ම දුගී දුප්පත් තත්ත්වයකට පත් කරමින් මේ ගෙන යන ක්‍රියාදාමයට එරෙහිව ඔබ තමුන්නාන්සලා නැගිටීවි කියලා මම විශ්වාස කරමින් අද මේ ක්‍රියාදාමයට මාව ආරාධනා කිරීම සම්බන්ධයෙන් නැවත වාරයක් යුතුයමටත් ඒ සියලු දෙනාටම සංවිධාන මඩුල්ලටත් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙතන සිටින එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමස්ත විපක්ෂ ජනතා විමුක්තිපෙරමුණේ සහෝදර සහෝදරියන් මේ සියලු දෙනාට මම බලකනවා. ඒ වගේම විශේෂ පණිවිඩයක් අරන් යන්න පාර්ලිමේන්තුවට. පණිවිඩය මේක අපේ තියෙන. විපක්ෂයේ වගකීමෙන් යුතුව ඉතාම ගරුත්වයෙන් යුතුව කටයුතු කළ යුතු අවස්ථාවක්. CFA එක අත්සන් කරුවානේ එක්සත් විරුද්ධ පක්ෂයේ හිටපු කට්ටිය. ඒකට අපි විරුද්ධයි. ලංකාවේ කරපු ලොකුම මේක CFA එක අත්සන්. ඒක නිසා විරුද්ධ පක්ෂයේ ඊට පස්සේ දා වගකීම සහ ගෞරවයෙන් ඒක පාර්ලිමේන්තුවේ ඇතුළලා මේ පණිවිඩය ගෙන යන්න ඕන කියලා බිල්ලා කරනවා. බුදුබාට මම මේකත් කියන්න කැමතියි. ceasefire agreement එක අත්සන් කරේ නැත්නම් යුද ජයග්‍රහණය මේ ඉක්මනින් අපිට ලැබෙන්නේ නැහැ කියන එකත් මම මෙතන පැහැදිලිවම කියන්න කැමතියි. ඒක ceasefire agreement එක නිසා මට මේක බලන්න පොඩක් අවස්ථාවක් දෙන්න. ඔබතුමාට මම මේක පැහැදිලිව කියන්න කැමතියි. මහින්ද යුද්ධය කියන්නේ රිලේ කතුවන රේස් එකක් වගේ. මේ රේස් එකේ බොහෝ දෙනෙක් බැටන් පොල් අරන් ඉස්සලා මෙදුවේ ජයවදන මැතිතුමා. ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජීවිතේත් කරදොට තිබ්බා. ගාමිණී දිසානායකලා ලලිත් ඇතුළම දිලා. කොප්පයක් මේ සියලු දෙනාම ජීවිත පරදු දුහලා මේක දිව්වේ. මේ රේස් එකෙන් වැඩිම ගැම්මක් අරගෙන දීපු පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2002 දී බලයට එනකොට හොඳට අහගන්න මේක ඔබතුමා. මම මේ පැහැදිලිව කියන්නේ විපක්ෂය හැමදාම කටයුතු කරන්නේ වගකීමකින්. 2002 බලයට එනකොට යුද්ධ නිසා රට නන්නත්තරලා තිබ්බේ, හෙම්බතලා තිබ්බේ. මහ බැංකුවට බෝම්බ තෙල් ටැංකි විනාශ කරලා බණ්ඩාරනායක ගුවන් තොටුපළට ගහලා වරායට ගහන්න නිසා නැවෙන්නේ නැතුව ආර්ථික ඍණාර්ථිකය බවට පත් වෙලා රට බංකොලොත් වෙලා යුද්ධමය වශයෙන් අපි මුළු ලෝකෙටම නැවෙලා හිටියේ. රටේ ජනතාව ජීවත් කරවන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තිබ්බ නිසා තමයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එක ආසනයක් ඇරෙන්න අනිත් සියලු ආසන එක්ක ජාතිපක්ෂයට බාර දුන්නේ. එහෙම බාරගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම දැන් පැහැදිලිවම කිය යුතු දෙයක් තියෙනවා. මෙතුමාට ගරු කරුණාත් එක්කම LTT කියන සංවිධානය ශ්‍රී ලංකාවට ආවේනික වූ ත්‍රස්තවාදය ඉතාමත්ම සුවිශේෂී ත්‍රස්තවාදී කණ්ඩායමක්. මේක පරාජය කිරීමට නම් යුද්ධමය වශයෙන් පමණක් පරාජය කරන්න බැහැ කියන එක මම දැන් පැහැදිලිවම කියන්න කැමතියි. මේක පරාජය කළ යුත්තේ යුද්ධමය වශයෙන්, දේශපාලනික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා යුද්ධ කරන්න බැරි නිසා LTT සංවිධානය ශක්තිමත් වෙලා හිටපො. 1994 චන්ඩිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කාලේ තමයි ශංකර් පළවෙනි ගුවන් යානය ගෙනාවේ. 2000 තමයි තායිලන්තෙන් ඒගොල්ලන්ගේ නැවුටින් ගෙනා අවිආයුධ වලින් ශක්තිමත් වුණේ චන්ඩිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මයාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. එහෙම ඒ නිසාම තමයි ආණ්ඩුව නැත්තරම නැති වෙන තත්ත්වයට රටේ බංකොලොත් වෙන තත්ත්වයට නන්නත්තර කරන තත්ත්වයට LTT ශක්තිමත් වෙලා හිටියේ. කවුරු මොනවා කිව්වත් ආණ්ඩුවෙන් දෙන ප්‍රචාර කටයුතු මොනවා වුණත් සත්‍ය මේකයි. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව බාර අරගෙන නන්නත්තර වෙලා තිබ්බ රට ගොඩ ගන්න නම් එතුමා හිතුවා මම යුද්ධ විරාමයක් දීලා දේශපාලනික වශයෙන් LTT පරාජය කිරීමට මම කටයුතු කරනවා කියලා තමයි ceasefire agreement එක කියවේ. ceasefire agreement එක ගහලා තමයි LTT සංවිධානයේ හිටපු තරුණම ත්‍රස්තවාදී නායකයා යුද හමුදාපතිවරයා තමයි කරුණාමාන් කියන්නේ. කරුණාමාන් ඇතුළු සොල්දාදුවන් 8000ක් වෙන් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජික වට පත් උනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න. නැගෙනහිර පිල්ලයන්ලා වෙන් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න. යුද නැව මේ යුද්ධ ජයග්‍රහණය කරන්න යුද නැව ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2003 ඇමරිකානු එක්සත් ජනපදයේ. ඉන්දියාවත් වෙනකොට මොකද අපිට මෙතන නියෝජනය නෑ මෙතුමාගේ ප්‍රශ්න උත්තර ඒක නිසා අපි වගකීම අපේ හමුදාවේ ඉදක් ශක්තිය තිබ්බා අද වගේ.
ඔබටකින්න මෙතන සංවාදයකට වෙලාවක් නෑ. පිළිතුරු තමයි එක. අපි දැන් එක සටන් පාඩේ මෙතන තියෙන්නේ සරත් පොන්සේක නිදහස් කර ගැනීම උදෙසා වන සටන. ඒ වෙනුවෙන් අපේ හැමෝටම ස්තුතියි. පාඩ දෙනාට වෙනම සම්මාන දෙනවා. හැමෝටම We don't care Sri Lankan politics. We need Fonseca. We know the history. We know everything what happened in Sri Lanka. But we, as one president, release Fonseca. That's it. That's the bottom line. Thing we want. કોઈ જય વેવા વિરોધતા વ્યાપાર જય વેવા એક તો જય વિપક્ષી જય વેવા ઓકે Thank you.